අපි බලමු disposal return කොහොමද කරන්න කියලා. disposal එකක් මේ department එකෙන් කරලා තියෙන්න ඕන. එතකොට log වෙච්ච department එකට අදාළ ටික විතරයි අපිට බලන්න පුළුවන්. මෙතන pharmacy එකේ returns and cancellation යටතේ disposal returns තියෙනවා. මේ disposal වලට වෙනම privilege set එකක් තියෙනවා. නැත්නම් මේවා පේන්නේ නැහැ. මේ ටික activate අයට විතරයි පෙන්වන්නේ. එතකොට disposal return එකක් අපිට බලන්න පුළුවන්. මෙහෙම ගියාම return තියෙනවා පෙන්නනවා විස්තර. ඒතකොට මෙතන return එකක් කරන්න පුළුවන්. හැබැයි return එකක් කරන්න පුළුවන් මීට ඉස්සෙල්ලා return එකක් පටන් අරගෙන finalize කරලා නැත්නම් විතරයි. පටන් අරගෙන finalize කරලා නැත්නම් මෙතන කරන්න දෙන්නේ නැහැ. එතකොට අපි එකක් පටන් ගන්න යන්නේ එකක් return කරන්න. ඒක දැන් අපි මේක අපි save කරලා තියා ගන්න පුළුවන්. දෙපාර තුන්පාර ඇවිල්ලා මෙතනිනුත් navigate කරන්න පුළුවන්. ඒව finalize වෙලා නැහැ. ඒකින්ද තාම finalize වෙලා නැති හින්දා මේ list එකට ගිහිල්ලා search කිව්වහම මේ list එකේ පෙන්නනවා finalize කරන්න. දැන් අපිට ගිහිල්ලා ආපහු ඒ disposal එකටම return එකක් කරන්න ගියොත් අපිට කරන්න දෙන්නේ නැහැ. මොකද finalize කරලා නැති එකක් pending එකක් තියෙන හින්දා මෙතන error message එක එනවා. ඒ කියන්නේ අපි මේ finalize එකට ගිහිල්ලා ඒක finalize කරනවා. එහෙම නැත්නම් close කරලා එන්නත් පුළුවන්. close කරලා આવොත් එතකොට අපිට ඒක මේ පෙන්නන්නේ නැහැ. එතන දැන් අපි මෙතන close කියලා are you sure කියලා okay කියලා දෙනවා. දැන් අපිට ගිහිල්ලා මෙතන පටන් ගන්න පුළුවන් create return කියලා අපිට එකක් මේ දාන්න පුළුවන්. එතකොට අපි මෙතන එකක් කියලා දානවා. ගිහිල්ලා මේක save කරන්න පුළුවන්. දැන් පස්සේ වෙලාවක ඇවිල්ලා මේ list to finalize එකේ මේ තියෙන හින්දා හොයාගෙන ආපහු ගිහිල්ලා ඕනනම් edit කරලා ඊට පස්සේ මෙතන save කරලා හරි ඊට පස්සේ එහෙම නැත්නම් finalize කියලාම දෙන්න පුළුවන්. ඒකට finalize කරාම අපිට finalize වෙනවා. නමුත් අපි තාම මේක මොහොත් stop එක විනාශ වෙලා නැහැ. මොකද approve කරන වෙලාව තමයි යන්නේ. ඒකට list to approve කියන එකට ගිහිල්ලා බලුවාම අර මෙතන finalize කරපෙක තියෙනවා. මේකත් close කරන්න පුළුවන්. එහෙම නැත්නම් approve කරන්න පුළුවන්. එතකන් මේ disposal එකට තාපහු return එකක් දෙන්න බෑ. තාම approve වෙලත් නැති හින්දා. එතකොට approve එකට ගිහිල්ලා අපි මෙතන close කරන්න පුළුවන්. එහෙම නැත්නම් approve කියලා දෙන්න පුළුවන්. එතකොට මෙතන අපි වෙනස් කරපු quantity එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන authorize කියන එක තියෙනවා. එතකොට මේ බටන් එක දුන්නාම ඔන්න authorize වෙනවා. දැන් ආපහු create කරන්න ගියොත් මේවට දැන් පුළුවන් මෙතන පෙන්නනවා partially return කරලා තියෙනවා කියලා. එතකොට මෙතන create return කියලා බැලුවොත් දැන් ආපහු අපිට තව එකක් පටන් ගන්න පුළුවන්. එතකොට පෙන්නනවා මෙහෙම 10ක් issue කරලා දෙනවා. හැබැයි දැන්ටම දෙකක් return කරලා. එතකොට අපිට මෙතන තව ගාණක් return කරන්න පුළුවන්. එතකොට ඒක save කරලා finalize කරලා එහෙම යන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා completed කියලා එක මෙතනින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර අපිට මේ හැමතැනම උඩ තියෙන icon වලිනුත් යන්න පුළුවන්. එතකොට අපිට completed returns වලට ගියාම මේ complete කරපු return එක පෙන්නනවා. මේ original bill number එකයි return bill number එකයි ඒ ටිකත් එක්ක පෙන්නනවා. අපි මෙතන print කියලා ගියාන් පස්සේ අපිට අර මුල් print එකම බලා ගන්න පුළුවන්. මෙහෙම තමයි පරණ disposal return බලා ගන්න.